මේ බෑන්ඩ් එක නැතුව මුකුත් කරන්න බෑ. මේ බෑන්ඩ් එකෙන් තමයි අපි ටච් කරලා ඇතුළට එන්ටර් වෙන්න ඕනේ. හරියටම නිකන් බීච් එකට ගියා වගේ තමයි තියෙන්නේ. ඒ විදිහට මේ වැලියු දාලා හදලා ඒ විදිහට මම මේව කරලා තියෙනවා. ඉතින් guys කොහමද වෙල්කම් කියලා පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයාලට පේනවද මේ පිටිපස්සේ මොකක්ද තියෙන්නේ කියලා? මේක තමයි මම ඉන්නේ දැන් ඉන්නේ ජර්මන් වල. ඉතින් මේ තමයි ජර්මනියේ තියෙන විශාලතම ඉන්ඩෝර් පූල් එක. මේකට කියන්නේ ට්‍රොපිකල් අයිලන්ඩ් කියන්නේ මේකට තමයි. ඉතින් මේ තියෙන ඩෝම් එක ඇතුලේ තමයි මේ ඔක්කොම ටික තියෙන්නේ. මේක ඇතුලේ තියෙනවා ඉන්ඩෝර් පූල් 3ක් තියෙනවා, ඉන්ඩෝර් පූල් තියෙනවා. ඒත් එක්කම ජල ක්‍රීඩා කරන්න අවශ්‍ය කරන ඔක්කොම ටික තියෙනවා. ඒත් එක්කම මේකේ තියෙනවා මේ ඇතුලේ ට්‍රොපිකල් අයිලන්ඩ් වගේ හදලා ඉවරලා ඒ උෂ්ණත්වයට හදලා ඉවරලා ඇත්තටම මේක නිකන් ඇතුලේ කෙලිම මේ ට්‍රොපිකල් අයිලන්ඩ් එකක් වගේ තමයි. උෂ්ණත්වයේ ඒ ඔක්කොම පරිසරය ඔක්කොම හදලා තියෙන මේ විදිහට. ඉතින් මේක තමයි ජර්මනියේ තියෙන විශාලතම සහ ලෝකෙත් මේක මම හිතන්නේ 2 හරි 3 හරි ප්ලේස් එකක් තියෙන්නේ මේ රිසෝට් එකට. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා ඇතුලේ. ඇතුලේ තියෙන පට්ටම ලස්සනයි. මම ඊයේ ගියා. ඉතින් අද මම ඔයාලට පෙන්නන්න කියලා තමයි මේ වීඩියෝ කරන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු ඇතුලට කොහොමද කියලා. ඉතින් guys මෙතන තමයි මේන් එන්ට්‍රන්ස් එක. ඒක තමයි මේ ඩෝම් එක ඇතුලට යන ප්‍රධාන ඇතුළේ මේ දොරටුව. ආට ගියාම පේන්නේ ආයි සුපිරියම් ප්ලේස් එකක්. ඉතින් මේ ආයි ට්‍රොපිකල් අයිලන්ඩ් වලට ගියා වගේ තමයි. මම එන්ට්‍රන්ස් එක මේ ඇතුලින් ගියා. මචං මෙහෙමයි මම දැන් ඊයේ චෙක් අවුට් වෙලා චෙක් ඉන් වෙලා තියෙන්නේ. ඒ නිසා මට අවශ්‍ය නැහැ මේ බෑන්ඩ්ස්. මේ මචං මේකට චෙක් ඉන් වෙච්ච හැටි මේ බෑන්ඩ් එකක් දෙනවා. ඉතින් මේ බෑන්ඩ් එකේ සල්ලි දාලා තියෙන්නේ. ඒකේ සල්ලි තියෙනවා යුරෝ 250ක්. අපිට කෑෂ් පේමන්ට් කාඩ් පේමන්ට් කරන්න බෑ. ඉතින් මේ බෑන්ඩ් එක අතේ පැත්තෙන් තියෙන්නේ මම දැන් පෙන්නන්නම්. ටච් කරන්න තියෙන්නේ. හරි. ඒක තමයි මචං ට්‍රොපිකල් අයිලන්ඩ් එකේ මුල් ස්ථානය. ඔයාලට පේනවා මේ තියෙන්නේ මචං මැප් එක. මේ මැප් එක අතන තියෙනවා චේන්ජින් රූම් එක. අපි චේන්ජ් කරලා ඉවරලා පූල් එකට බහිනවා නම් ඒ පැත්තට තමයි යන්නේ. මේ තියෙන්නේ මචං ට්‍රොපිකල් අයිලන්ඩ් අර ඒ රට අනුව හදලා තියෙන්නේ ඒ පරිසර තත්ත්වයත් එක්ක ඒ සායකොල්ලන්ගේ ආකිටෙක්චර්ත් එක්ක හදපු බිල්ඩින්ග්ස් මේ තියෙන්නේ. අර පේනවා ඇති ගිල පෙන්නන්න ඉස්සරහට. මේක ඇත්තටම නිකන් මේ ජර්මනිය ඇතුළේ තියෙන තවත් රටක් වගේ. ඒගොල්ලෝ මේ ගේට්ස් එහෙම නිකන් අපි වනාන්තරය ඇතුළට ඇතුල් වෙනවා වගේ මේ හැඟීමක් තමයි අපිට දැනෙන්නේ. එහෙම තමයි ඒගොල්ලෝ හදලා තින්නේ මේක. ඒගොල්ලෝ මේ තින්නේ හරියට කැලයක් ඇතුලෙන් යනවා වගේ තමයි හදලා තින්නේ. ඔය ඔක්කොම ආටිෆිෂල්. ඒගොල්ලෝ මේ තියෙන ඩූම් එක. මේක ඇතුලේ තමයි මේ ඔක්කොම ටික හදලා තින්නේ. ඉතින් ඒකවලදී වනාන්තරයක් මැදින් යනවා වගේ ෆීලින් එකක් ගන්න පුළුවන්. එතන මචං තියෙනවා පොඩි දිය කඩਿੱත්තක්. එතන ඉන්නවා ෆ්ලෙමින්ගෝ කුරුල්ලෝ. ඉතින් මේක තමයි ට්‍රොපිකල් අයිලන්ඩ් එක ඇතුලේ තියෙන ස්ට්‍රක්චර් එක. ඉතින් මේකේ තියෙනවා කරන්න දේවල් සෑහෙන. මේ ඔක්කොම රෙස්ටුරන්ට්ස්. මේ බැලුන් එක යන්න පුළුවන් යූරෝ 30ක් ගෙවන්න ඕනේ. යූරෝ 29යි. ඉතින් 30ක් ගෙවල් පස්සේ පුළුවන් යන්න. ඉහළ පහළ ඉතින් වටයක් යන්න පුළුවන් මේකේ. මේ රෙස්ටුරන්ට් මේ ඔක්කොම රෙස්ටුරන්ට්ස්.
tropical games තියෙනවා. මේ guys මේ ඔක්කොම තියෙන්නේ අර මම කලින් පෙන්නපු අර ඩෝම් එක. ඒ කියන්නේ අර බුම්බුලාකාර ආවරණය තුල. ඉතින් මේක මාර concept එකක්. ඉතින් ලංකාවටත් තිබ්බනම් මේ අරන් ආවනම් මේ concept එක ඒක ඉතින් මාර උදිනේ. ලංකාවට ඉතින් මේ concept එක ගෙනව නම් ගේන්න ඕනේ ඉතින් හිම පැත්ත මේ යුරෝප් පැත්ත අල්ලලා. දැන් මේ යුරෝපේ කට්ටිය කරන්නේ ඒෂියන් පැත්ත අල්ලලානේ. එතකොට මේ ඔක්කොම පරිසරයේ උෂ්ණත්වය තියෙන්නේ සාමාන්‍ය ට්‍රොපිකල් කන්ට්‍රි එක තියෙන උෂ්ණත්වයට. ඒ කියන්නේ මේක කොච්චර මේක වින්ටර් කාලේ ආවත් සමර් කාලේ ආවත් මොන දේ වුණත් එළියේ උෂ්ණත්වයයි එළිය උෂ්ණත්වය කොච්චර වෙනස් වුණත් ඇතුලේ තියෙන්නේ පාලක තත්ත්වයක් යටතේ. ඉතින් ඒකයි මිනිස්සු ගොඩක් මේකේ සමයකට වඩා මේ වින්ටර් කේදී ගොඩක් කට්ටිය මේකට එනවා. මොකද මේ වින්ටර් එකේ එළියේ ගොඩක් ඉන්න අමාරුයි. ඉතින් ගොඩක් කට්ටිය කරන්නේ හොලිඩේස් දාගෙන එනවා මේකට. ඒතර මේකට අවිලිවලා ඒතර මිනිස්සුන්ට අර ට්‍රැවල් කරන්න ගොඩක් කොස්ට් එකක් යනවනේ. දැන් ඒෂියන් කන්ට්‍රීස් වලට යනවා නම් ලොකු ගාණක් යනවා. ඉතින් මේකට එන එක උටලා ලේසි සහ වියදම අඩුයි. ඉතින් දවස් ගණන් මේකේ එහා පැත්තේම තියෙනවා මේ ඉන්න නවාතන් ගන්න කැම්ප් තියෙනවා නැත්නම් හොටල්ස් තියෙනවා. ඉතින් ඒ වගේ ඉඳගෙන ඉතින් එයාලා ඉන්නවා. මේ තියෙන්නේ පොඩ්ඩක් ගිහලා බලමු මොකද්ද මේ කියලා. guys මම හිතන්නේ මේක තමයි තියෙන උසම මේ ස්ලයිඩ් එක. උඩට ගිහිල්ලා ස්ලයිඩ් එකේ එන්න පුළුවන් මේ ඇතුලෙන් ලිස්සලා. මේ තියෙන ස්ලයිඩ් එක. කිව් එකක් තියෙනවා. මේකේ තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන් වගේක් ඉස්සල්ලාම පොඩ්ඩක් කියවලා බලන්න ඕනේ. ස්කේල් එකක් තියෙනවා මොකක්ද දන්නේ නැහැ. guys මේ තියෙන්නේ තවත් එක pool එකක්. ඉන්ඩෝර් pool එකක්. මේක ඉන්ඩෝර් pool දෙකකුයි තව අවුට්සයිඩ් තියෙනවා බීච් වගේ හදලා. අපි ගිහලා බලමු. මේක තමයි ඉන්ඩෝර් pool එක. වතුර සීතල නෑ. වතුර ගානට උෂ්ණත්වය හදලා තියෙන්නේ ඒ ආකාරයට. ඉතින් අතන තියෙනවා ස්ලයිඩ්ස් තියෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙන්නේ මම අර කලින් පෙන්නපු ඩෝම් එක ඇතුලේ. ඉතින් guys මේ බස් එකෙන් තමයි අපුව මේ ට්‍රොපිකල් අයිලන්ඩ් වල ඉඳලා අපි නැවතිලා ඉන්න රිසෝට් වලට අරන් යන්නේ. ඉතින් guys මේක තමයි මගේ වීඩියෝ එක. ඉතින් ඔයාලා ජර්මනි ආවොත් අනිවාර්යයෙන් මෙතනට යන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.